මේ වොෂින් මැෂින් එක fully automatic top loading වොෂින් මැෂින් එකක්. මුලින්ම අපි වොෂින් මැෂින් එක ගාවට ආවට පස්සේ වොෂින් මැෂින් එකට කරන්ට් එක තියනවද කියලා බලන්න ඕනේ. පවර් බටන් එක ඔන් කරලා. ඊට පස්සේ වතුර වොෂින් මැෂින් එකේ වතුර තියනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම අපිට සිදුතරේ ඉවත් වෙන බට හරියට තියනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම වොෂින් මැෂින් එකේ කිලෝ කීයක් රෙදි සෝදාන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ මෙතනදී. ඊට පස්සේ වොෂින් මැෂින් එක ඇතුලේ කලින් ගෙනාපු රෙදි තියනවද කියලා බලන්න ඕනේ. තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනට වොෂින් පවුඩර් දාලා සුදු ඇඳුම් නම් පැල්ලම් මතන තියර දාලා ෆැබ්‍රික් සොෆ්ට්නර් දානවා නම් මෙතනට දාලා රෙදි ටික දාලා වොෂින් මැෂින් එක වහන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන ප්‍රෝග්‍රෑම් එක strong, normal, gentle, speedy. මෙතන තියෙන process එක soak, wash, rinse, steam. ඒ වගේම මෙතන අපිට ටයිම් එක පෙන්නනවා. කොච්චර වෙලාවක් wash කරනවද කියලා. ඊට පස්සේ මෙතන water level එක high, medium, low, few. ඊට පස්සේ එක තෝරලා මෙතනින් start වෙන්න තියෙනවා. මේක fully automatic front loading washing machine එකක්. අපි washing machine එක ගාවට ආවට පස්සේ මුලින්ම washing machine එකට කරන්ට් එක තියනවද කියලා බලන්න ඕනේ. power button එක press කරලා ඊට පස්සේ වතුර washing machine එකට වතුර තියනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම අපිට සුදු ජලය ඉවත් වෙන නල හරියට තියනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ washing machine එකේ කිලෝ කීයක් රෙදි සෝදාන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම කලින් ගෙනාපු රෙදි වොෂින් මැෂින් එක ඇතුලේ තියෙනවද කියලා බලන්න ඕනේ. කලින් ගෙනාපු රෙදි තියෙනවා නම් ඒවා අයින් කරගෙන රෙදි ටික දාන්න ඕනේ වොෂින් මැෂින් එකට. ඊට පස්සේ මෙතනට ඩිටර්ජන්ට් දාන්න ඕනේ. ඊට පස්සේ මෙතනට දාන්න ඕනේ ෆැබ්‍රික් සොෆ්ට්නර්. මෙතන තමයි වොෂින් මැෂින් එකේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එකේ අපි සෝදන රෙදි වර්ගය තමයි තියෙන්නේ. එතකොට cotton, sport wear, delicate, wool, intensive, quick, rinse and spin, cotton eco, mix, easy care, dual, skin care, baby care. ඊට පස්සේ washing machine එකේ on කරලා පස්සේ ටයිම් එක පෙන්වන්නේ මෙතනින්. ඒ වගේම මෙතන තියෙන්නේ process එක delicate, wash, rinse, spin. මෙතන තියෙන temperature එක. මෙතන තියෙන spin speed එක. දැන් අපි කියන රෙදි වල ස්වභාවය අනුව ප්‍රෝග්‍රෑම් එක තෝරගන්න ඕනේ. ඔතන cotton රෙදි තෝරගත්තට පස්සේ මෙතනින් අපිට ටයිම් එක පෙන්නනවා. ඒ වගේම මෙතනින් තමයි process එක පෙන්නන්නේ. මෙතන temperature එක celsius අංශයට 60ට තියෙනවා. spin speed එක 1200ට තියෙනවා. ඒ ටික බලලා start දෙන්න ඕනේ මෙතන.